ලෝක ඉතිහාසයම කැළඹූ ඇමරිකන් ඩොලර් බිලියන් 1ක මහා පරිමාණයේ මංකොල්ලය. කිසිදු සන්නද්ධ කණ්ඩායමක් බැංකුවකට කඩාවැදුනේ නැහැ. කිසිදු වෙඩි හුවමාරුවක් සිදුවුණේ නැහැ. නමුත් මිනිත්තු කිහිපයක් ඇතුළත රටේ මුළු ආර්ථිකයම සෙලවිය හැකි මට්ටමේ මුදල් ප්‍රමාණයක් අතුරුදන් වී තිබෙනවා. අලුයම 4ට පමණ බැංකුව වෙත පැමිණි පිරිසක් ඉතා සරල ලිපියක් ඉදිරිපත් කරමින් මෙම මුදල් ඉල්ලා සිටියා. එම ලිපියේ තිබුණේ රාජ්‍ය නායකයාගේ නියෝගයක් පමණයි. බැංකු නිලධාරීන්ට කිසිදු තර්කයකින් තොරව එම නියෝගයට අවනත වීමට සිදු වුණා. ඉන්පසුව පැය 2ක් වැනි කෙටි කාලයක් ඇතුළත ලෝහමය පෙට්ටි 236ක් විශාල ට්‍රක් රථ 3ක පටවාගෙන මෙම පිරිස බැංකුවෙන් පිටව ගොස් තිබෙනවා. ඒ පෙට්ටි තුල තිබූ මුදල අති දැවැන්තයි. ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් මෙලෙස පැහැරගෙන තිබෙනවා. මෙය ලොව මිතික් වාර්තා වූ විශාලතම සහ සරලම බැංකු මංකොල්ලය ලෙසයි ඉතිහාසයට එක්වන්නේ. මෙම මහා මංකොල්ලය සිදු වූයේ 2003 අවුරුද්දේ ඉරාකයේ අයිරාක් බැග්ඩෑඩ් නුවර පිහිටි මහා බැංකුවේ. මෙය මෙහෙයවනු ලැබුවේ ඉවකට ඉරට පාලකයා සදාම් හුසේන්ගේ දෙවන පුත්‍රයා කුසායි හුසේන් විසිනි. තම පියාගේ අත්සන සහිත ව්‍යාජ ලිපියක් භාවිතා කරමින් ඔහු මෙම මුදල් තොගය රැගෙන ගොස් තිබුණා. මේ වගේ තවත් රහස් දැනගන්න අපිව ෆොලෝ කරන්න.